YouTube වීඩියෝ එකක් බලද්දී awesome කියලා ටයිප් කරන්න. එතකොට ටයිම්ලයින් එක රේන්බෝ කලර්ස් වලින් පෙන්නනවා. Oh, he's got the LGBT lights. It's RGB, motherfucker. ආයෙත් awesome කියලා ටයිප් කරලා ඒක කලින් තිබ්බ විදිහටම ගන්න පුළුවන්. ඉතින් මේ වගේ YouTube එකේ තියෙන secret කිව්වට ගොඩක් අය නොදන්න දේවල් ටිකක් ගැන අද වීඩියෝ එකෙන් කතා කරමු. YouTube එකේ views වැඩිම වීඩියෝ එක තමයි මෙන්න මේ baby shark කියන වීඩියෝ එක. මේකට මේ වෙද්දි views බිලියන 16ක් තියෙනවා. Despacito කියලා සර්ච් කරාම මෙන්න මේ වීඩියෝ එක තමයි YouTube එකේ තියෙන likes වැඩිම වීඩියෝ එක. YouTube එකේ වැඩිම සර්ච් කරන වචනයක් තමයි BTS කියන්නේ. YouTube එකේ Seinfeld no people කියලා සර්ච් කරලා මේන වීඩියෝ එකට ගියාම අපිට බලා ගන්න පුළුවන් YouTube එකේ තියෙන එකම වීඩියෝ එක title එකයි description එකයි නැති. WebDrive Troso කියන මෙන්න මේ channel එකේ තමයි වැඩිම videos ගානක් upload කරලා තියෙන්නේ. videos 6,24,000ක්. මේකේ videos ගත්තාම හරි අමුතු videos තියෙන්නේ. මේක හදලා තියෙන්නේ Google එකෙන් performance test කරන්න. ඊළඟ දේ තමයි ඔයා YouTube channel එකක් කරනවා නම් ඔයා play button එකක් ගත්තාම ඔයාගේ team එකේ අනිත් කට්ටියටත් ඕනේ නම් වෙනම play button buy කරන්න පුළුවන්. YouTube වීඩියෝ එකක් බලද්දී ඔයාට arrow keys වලින් ඉස්සරහට පස්සට යන්න පුළුවන් කියලා දන්නවනේ. ඉතින් මෙන්න මේ keys වලින් ඔයාට පුළුවන් තප්පර ගානක් නෙවෙයි frame එකෙන් frame එකට වීඩියෝ එකේ ඉස්සරහට පිටිපස්සට යන්න. ඉතින් මේ තියෙන්නේ YouTube එකට දාපු පළවෙනි වීඩියෝ එක. Alright, so here we are, one of the elephants. Too many cooks කියලා සර්ච් කරාම එන මෙන්න මේ වීඩියෝ එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක තමයි YouTube එකේ තියෙන ටයිටල් එක වෙනස්ම ෆ්‍රොන්ට් එකකින් තියෙන වීඩියෝ එක. ඒ වගේම YouTube එකට ගිහිල්ලා 301 කියලා සර්ච් කරලා එන මෙන්න මේ වීඩියෝ එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ views 301කින් අතර වෙලා තියෙනවා. හැබැයි මේකට මේ වෙද්දි 4.2 මිලියන් likes තියෙනවා. ඒ වගේම comment ලක්ෂ 3කට අධිකව තියෙනවා. ඉතින් මේකට මෙහෙම වෙලා තියෙන්නේ YouTube එකේ ඉස්සර views 301 දී freeze කරනවා. ආයේ පැය කිහිපයකට පස්සේ තමයි එන views දෙන්නේ. ඒ original views කියලා හොයාගන්න ටික කාලයක් ගන්නවා. ඉතින් ඒ ගැන කරපුවම මෙන්න මේ වීඩියෝ එක YouTube එකෙන් views 301 දී නවත්තලා තියෙනවා. එතනින් එහා views ආවත් මේකේ views count වෙන්නේ නැහැ. YouTube වීඩියෝ එකක් බල ඉන්නකොට වීඩියෝ එකද right click කරලා මෙන්න මේ loop කියන එකෙන් ඒ වීඩියෝ එක එක දිගට loop කරන්න පුළුවන්. ඒ වගේම මේ පල්ලෙහා තියෙන stats for nerds කියන එක click කරාම ඔයාට මෙන්න මේ වගේ video ID, color, connection speed, network activity වගේ ගොඩක් details බලා ගන්න පුළුවන්. ඉතින් ආයෙ right click කරාම ඔයාට මෙන්න මේ වගේ menu එකක් එනවා. මේකේ picture in picture කියන එක click කරාම ඔයාට desktop එකට මෙන්න මේ විදිහට මේ YouTube වීඩියෝ එක දාගන්න පුළුවන්. වෙන වැඩක් කරන ගමන් වුණත් වීඩියෝ එක බලන්න පුළුවන්. YouTube එකට අප්ලෝඩ් කරලා තියෙන වැඩිම කාලයක් තියෙන ස්ට්‍රීම් එක කොච්චර වෙලා තිබ්බා කියලාද හිතන්නේ? සතියක් මාසයක් නෑ, ඒක එක දිගට අවුරුදු දෙකක් තිබ්බා. තව දෙයක් තමයි මේ වෙද්දි මිනිත්තුවක් ඇතුළත ඇය 500ක වීඩියෝස් YouTube එකට අප්ලෝඩ් වෙනවා. ඊළඟට මම කියන එක නම් YouTube එකට අදාළ දෙයක් නෙමෙයි. ඔයා Google එකේ සර්ච් කරන්න චාචා ස්ලයිඩ් කියලා. මෙන්න මෙතන තියෙන mic එක ක්ලික් කරන්න. To the right now. To the left. Take it back now, y'all. One hop this time. One hop this time. Right foot, 2 stumps. Left foot, 2 stumps. Slide to the left. Slide to the right. Crisscross. Crisscross. Cha-cha, real smooth. Let's go to work. ඉතින් වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක ලයික් කරන්න, මේ වගේ වීඩියෝස් තවත් බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.